hello ළමයි ඔයාලට කොහමද? welcome back to my channel. ඉතින් අපි අද පොය දවසේ යමු පන්සල්. ඉතින් අපි දෙන්න මේ එළියට බහිද්දි වෙලාව සාමාන්‍යයෙන් 6ට විතර ඇති. අද අපි ආවේ ඔයාලා කවුරුත් දන්න මිනුවන්ගොඩ අලුතැපල පන්සලට. අලුතැපල කිව්වහම ඔයාලා දන්නවා දන්නේ නැති අයත් ඇති. ඉතින් බස්නාහිර පළාතේ ඕනම කෙනෙක් ඉතින් අලුතැපල පන්සල් දන්නවා. ඉතින් අපි මේ ආවෙලා පාකින් එකට කාර් එකක් දාලා අපි මේ දැන් යන්න හදන්නේ පන්සල ඇතුළට. අද මාරම සෙනගක් හිටියේ. පොය දවසට කොහොමත් මේ පන්සලේ සෙනග ඉන්නවා ගොඩක්. ඉතින් මේ අපි හඳුන් කූරු පහන් දෙන මල් හැමදේම අරගෙන මේ එතන පන්සල ළඟත් යන්න තියෙනවා. මල් කඩේම තියෙනවා. ඉතින් එතනින් අරගෙන අපි පන්සල ළඟට ආවා. චුට්ට දුරක් පයින් එන්න ඕනේ. මේ සාමාන්‍ය මීටර් 100ක් 150ක් විතර. ඉතින් මාරම ලස්සනයි බලන්න. ඔයාලා ගියලා තියෙන කට්ටිය නම් දන්නවා. අපි ආව පන්සලට. කොහොම හරි මේ බුදුගේ වැඩි වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. එතන ගහලම තිබ්බා. මම ඉතින් ඔය දැකපු නැති කට්ටිය ඉන්නවනේ ඉතින්. ඒ කට්ටියට තමයි මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තේ. මේ බුදුගේ මම කලින් පෙන්නපු බුදුගේ එතන ගලෙන් තමයි මේ බුදු පිළිම වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. සතපෙන බුදු පිළිම වහන්සේ නම. ඊට පස්සේ අපි බුදුගෙට මලුත් පූජා කරලා අපි යන්නේ චෛත්‍යයේ පැත්තට. මෙතන ඒ චෛත්‍යයේ තියෙන මේ ගල් තැනි තලාවෙමයි. අපි කොහොම හරි චෛත්‍යයේ උඩට ගියා. චෛත්‍යයේ එතනත් සෙනග හිටියා. කොහොම හරි චෛත්‍යයේ නම් අපි වැඳලා කරලා චෛත්‍යෙටම මේ හඳුන් කූරු පූජා කරා. එතනම හඳුන් කූරු පත්තු කරලා මේව කරා. කට්ටිය ඉතින් එතන පහන් එහෙම පත්තු කරලා තිබුණ නිසා අපි හිතුවා එතන අවුලක් නැතුව ඇති කියලා. මේ තමයි එතන චෛත්‍යය. ගොඩක් අය මේ පන්සලට ගිහින් තියෙනවා. මං හිතන්නේ නොගිහින් තියෙන අය කවුරුත් ඇති කියලා. මාරම ලස්සනයි. මෙතන දවල්ට තමයි එන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන මේ පල්ලෙහාට බැහැලා බෝධියත් වන්දනාමාන කරගෙන මේ අපි උඩට නගින්නේ. උඩ තියෙනවා ලීවලින් නිර්මාණය වූ බුදු පිළිම වහන්සේ නමක්. ඒ බුදු පිළිම වහන්සේ නම වඳින්න තමයි මේ උඩ පඩිපෙළෙන් යන්නේ. ගොඩක් කට්ටිය හිටියා එතන ඇවිල්ලා. කට්ටිය ඉඳගෙන නැතිනේ ওই පන්සල පල්ලෙහා පේන විදිය. ඉතින් අපි කොහොම හරි අර පඩිපෙළ නැගලා ගල් තලා අතරින් අපි ආවා මේ බුදු පිළිම වහන්සේ නම වන්දනාමාන කරන්න. මේ තියෙන්නේ ඒ සතපෙන බුදු පිළිම වහන්සේ. ඊට පස්සේ අපි වැඳලා කරලා එතනින් වඩ ඉඟුරු අයිස්ක්‍රීම් කාලා අච්චාරු වරන් මුරුක්කු එහෙම අරගෙන ඉතින් මේ අපි ගෙදර එන්න පිටත් වුණා. බයි.